ආයිබෝන් සියලුම දෙනාට අද අපි කතා කරන්න වෙන්නේ මේ ප්‍රීමියම් සහ ඩිස්කවුන්ට් සෝන් සම්බන්ධව. මොකද මේ සෝන් සම්බන්ධව දැන ගැනීම වැදගත් වෙන්නේ අපි මාකට් එකක ලාභයක් ගන්න නම් අපි කරන්න ඕනේ ඒ ලාභ තියෙන තැනකින් එක්කෝ ඒක මෙලෙදී අරගෙන පස්සේ විකුණනවා. නැත්තම් අපි ගාව තියෙන එක විකුණන්නත් ඕනේ ලාභ තියෙන ප්‍රයිස් එකකින්. ඉතින් ඒ විදිහට දැන් අපි හිතමුකෝ දැන් අපි ගාව තියෙන Apple phone එක. අපි Apple phone විකුණන මිනිස්සෙක් කියමුකෝ බිස්නස් කරන මිනිස්සෙක් නම් අපි කරන්න ඕනේ අපි Apple phone ගණන් වැඩි වෙනකොට අරන් වැඩක් නැහැ. අපි කරන්න ඕනේ Apple phone එකේ ගණන් අඩු වෙනකොට අපි අරගෙන ගණන් වැඩි වෙන කාලෙට අපි Apple phone එක විකුණන එක. ඉතින් ඒ වගේම තමයි මේ ෆයිනෑන්ෂල් මාකට් වලත් අපි කරන්න ඕනේ අඩුවෙන් අරන් වැඩියෙන් විකුණන්න ඕනේ. ඉතින් ඒ විදිහට මේ chart එකක අපි ට්‍රේඩ් කරනකොට මේ chart එකේ ප්‍රීමියම් zone මොනවද ඩිස්කවුන්ට් zone මොනවද කියලා අපි දැනගන්න එක අපිට ඉතාම වැදගත් වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් මම මීට කලින් වීඩියෝස් වල ස්ට්‍රක්චර් එක සම්බන්ධව කතා කරලා තියෙනවා. බුලිස් මාකට් එකක් මොකක්ද? බෙයාරිස් මාකට් එකක් මොනවගේද කියන එක සම්බන්ධව අපි කතා කරලා තියෙනවා. මේ විදිහට මාකට් එක BUS දීගෙන ඉහළට යනකොට ඒක බුලිස් මාකට් එකක්. එතකොට ඒ වගේම තමයි මේ විදිහට BUS පල්ලයට දීගෙන පල්ලයට යනකොට ඒක බෙයාරිස් මාකට් එකක්. මේ බුලිස් මාකට් එකේ මොකද වෙන්නේ? හයර් හයිස් බ්‍රේක් කරගෙන ඉහළට යනවා. බෙයාරිස් මාකට් එකේ මොකද වෙන්නේ? ලෝ ලෝස් බ්‍රේක් කරගෙන මාකට් එක පල්ලෙහාට යනවා. ඉතින් මේ යන මාකට් එක බුලිස් ට්‍රෙන්ඩ් එක නැත්තම් බෙයාරිස් ට්‍රෙන්ඩ් එක අපි කොහොමද ප්‍රීමියම් සෝන් එක මොකද්ද ඩිස්කවුන්ට් සෝන් එක කොහොමද කියලා අඳුනගන්නේ? අපි සාමාන්‍යයෙන් කරන්නේ මේකට තියෙන ටූල් එකක් ට්‍රේඩින් වල ග්‍රෑන්ඩ් බොක්ස් කියලා. එතන මේ ගෑන් බොක්ස් එක දැම්මට පස්සේ මේ ගෑන් බොක්ස් එකේ උඩ ලෙවල් එක තමයි ප්‍රීමියම් සෝන් එක. මේ යට ලෙවල් එක තමයි ඩිස්කවුන්ට් සෝන් එක. ප්‍රීමියම් සෝන් එක ඩිස්කවුන්ට් සෝන් එක. එතකොට බයි වෙන මාකට් එක අපි කරන්න ඕනේ ට්‍රෙන්ඩ් එකට එගේන්ස්ට් ට්‍රේඩ් කරලා හරියන්නේ. අපි ට්‍රේඩ් කරන්න ඕනේ බයි වෙන මාකට් එකක් නම් බයි කරන්න ඕනේ. අපි සෙල් කරලා වැඩක් නැහැ. එතකොට අපි මේක බයි කරන්න ඕනේ හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට මාකට් එකේ ඩ්‍රොප් එකක් එහෙම නැත්නම් කරෙක්ෂන් එකක් ආවට පස්සේ දැන් මේ බුලිස් මාකට් එක අපි බයි කරන්න ඕනේ මේ වගේ තැන් වලින් බයි කරලා වැඩක් තියනවද නැහැ මේ වගේ තැන් වලින් බයි කරලා වැඩක් තියනවද නැහැ මෙයා මේ ඩිස්කවුන්ට් සෝන් එකට ආවට පස්සේ තමයි අපි බයි කරන්න ඕනේ අපි එතකොට මේකේ හයි එකේ ඉඳන් මේකේ ලෝ එකට මේ ගෑන් බොක්ස් එක දාගන්නවා ගෑන් බොක්ස් එක දැම්මට පස්සේ අපිට පේනවා මොකද වෙලා තියෙන්නේ මෙයා හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට ඇවිල්ලා තියෙනවානේ ප්‍රීමියම් සෝන් එකේ නෙමෙයි මෙයා ඉන්නේ ඩිස්කවුන්ට් සෝන් එකේ. හරිද? ඩිස්කවුන්ට් සෝන් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ඩිස්කවුන්ට් සෝන් එකෙන් තමයි අපි මේ බුලිස් ට්‍රෙන්ඩ් එක තියෙන බුලිස් මාකට් එක බයි කරන්නේ මේ ලෙවල් එකකින්. එතකොට කෙනෙක්ට පුළුවන් මොකක් හරි SBR සෝන් එකක් හරි මාක් කරගෙන SBR සෝන් එකෙන් තව නැත්තම් ඉන්ඩිකේටර් එකකින් කන්ෆර්මේෂන් එක අරගෙන මේ ටූල් එක පාවිච්චි කරලා දැන් තියෙන මාකට් ප්‍රයිස් එක ඩිස්කවුන්ට් සෝන් එකකද තියෙන ප්‍රීමියම් සෝන් එකකද තියෙන කියලා බලලා එයාට හොඳ RR එකකට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න ට්‍රේඩ් කරන්න පුළුවන් ප්‍රයිස් එක මේක බලා ගන්න. ඒ වගේම තමයි බෙයාරිස් ට්‍රෙන්ඩ් එකක් අපි මේක දාගත්තට පස්සේ මාකට් ප්‍රයිස් එක බෙයාරිස් එකකද අපි සෙල් කරන්නේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකෙන් නෙමෙයි. ප්‍රීමියම් සෝන් එකට මාකට් ප්‍රයිස් එක ආවට පස්සේ දැන් මේ තියෙන්නේ එතකොට මේකේ මෙන්න මේ විදිහට අපි මෙතන ඉඳන් මේකේ හයි එකකින් ඉඳන් මේකේ ලෝස් පොයින්ට් එකට ගෑන් බොක්ස් එක දාගත්තට පස්සේ මෙයා ප්‍රීමියම් සෝන් එකෙන් රිවර්සල් වෙනකොට තව ඉන්ඩිකේටර් පාවිච්චි කරලා හරි නැත්නම් වෙන SMC කරන කට්ටිය මේකේ තියෙන දේවලුත් එක්ක ඒ කන්ෆර්මේෂන් සහිතව මාකට් එක ප්‍රයිස් එක ප්‍රීමියම් සෝන් එකට ඇවිල්ලා යනකොට මෙයාට ප්‍රීමියම් සෝන් එකෙන් සෙල් කරන්න පුළුවන්. එතකොට මේ ට්‍රේඩ් කරනකොට මේ විදිහට ට්‍රේඩ් කරනකොට හොඳ RR එකකට යන්න පුළුවන්. මොකද එයා ට්‍රේඩ් කරන්නේ සෙල් වෙලා තියෙන මාකට් එක සෙල් වෙලා වැඩක් නැහැ. හොඳ ප්‍රයිස් ලෙවල් එකකට කරෙක්ෂන් එකක් ආවට පස්සේ තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. එතකොට තමන් පාවිච්චි කරන මෙතඩ් එක මොනවා වුණත් මාකට් ප්‍රයිස් එක ඒ හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකට හරි
හොඳ ප්‍රීමියම් ප්‍රයිස් එකකට හරි ආවට පස්සේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක හරියට අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ ට්‍රේඩ් කරන්න පුළුවන්. මේ විදිහට තමයි සාමාන්‍ය ඉන්ස්ටිටියුෂනල් එහෙම නැත්නම් වේල්ස්ලා හරිද නැත්නම් මාකට් එකේ ඉන්න බිග් ප්ලේයර්ස්ලා මාකට් එකේ එයාලගේ පොසිෂන් ප්ලේස් කරන්නේ. මොකද ඒ කට්ටිය ට්‍රේඩ් කරන්නේ සාමාන්‍ය විදිහට නෙමෙයි. ඒ කට්ටිය මාකට් එකේ හරිම විදිහට තමයි ට්‍රේඩ් කරන්නේ. අපිත් ඒ විදිහට ට්‍රේඩ් කරනකොට අපිට හොඳ RR එකකට යන්න පුළුවන්. එතන මේ මෙතඩ් ඔයගොල්ලෝගේ ට්‍රේඩින් සිස්ටම් එකකට එහෙම නැත්නම් ඔයාලගේ ට්‍රේඩින් කරන ක්‍රමවේදයට ඇතුළත් කරගෙන හොඳ RR එකකට යන්න පුළුවන් මේ දේවල් ඇතුළත් කරගත්තාම. ඒ වගේම මම මේ පොඩි වීඩියෝ එකකින් මේ කාරණේ ඔයාලට ගෙනාවේ. මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක් ලබා ගන්න ඔයාලගේ ට්‍රේඩින් සිස්ටම් එකට. ඒ වගේම මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ වීඩියෝ දිගටම නැරඹීමට සම්බන්ධ වෙන්න. ස්තුතියි.